මම විශේෂයෙන්ම කැමතියි මම පෞද්ගලිකව ඇසුරු කරපු දේශපාලනිකව බොහෝ කටයුතු එක්ව කරපු අභාප්‍රාප්ත මාවේ සේනාධිරාජා මැතිතුමා ගැන කරුණු කීපයක් විශේෂයෙන් සඳහන් කරන්න. ඇත්ත වශයෙන්ම මෙවැනි ශ්‍රේෂ්ඨ නායකයන්ගේ වැදගත්කම මතක් වෙන්නේ අද අපිට සිටින නායකයන් ගැන හිතනකොට. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න ඕනේ අනුරාධපුර දිසාධිකරණේ අනුරාධපුර මහාධිකරණේ HC 69 2018 කියන නඩුවේදී මේ අවුරුද්දේ කියන්නේ 2025 පස්වෙනි මාසේ 2 වෙනිදා දන්නේ සංග්‍රහය යටතේ 386 වෙනි වගන්තියේ යටතේ වරදකරු කරන ලද අතුල සේනරත්න නැමැති අයෙක්. ඌට තිබුණා මේ මහාධිකරණයේ වරදකරු කරපු ඒ කියන්නේ මහාධිකරණ මිනිසුරු ලක්මාලි හේවසම් මැතිණිය විසින් වරදකරු කරපු චෝදනාවට අමතරව තවත් මහේස්ත්‍රාත් අධිකරණයේ මහාධිකරණයේ අධිචෝදනාවක් තවත් 20කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඔහුව වරදකරු කරේ 2025 5/12 වෙනිදා වෙසක් පොයේ දවසේ වර්තමාන ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති සමාවක් ලබා දීලා තියෙනවා. ඉතාම වරපතලයි සිර දඬුවම් ලැබූ තැනැත්තෙකුට. දඩ ගෙවීමට තැනැත්තෙකුට. ගරු සභාපතිතුමනි මෙවැනි යුක්තිය ඉටු විය යුතු තැන්වල අයුක්තිය ඉටුවන බරපතල අපරාධකරුවන්ට තව නඩු තියෙන අපරාධකරුවන්ට මේ ජනාධිපති සමාව ලැබෙන යුතුයක් අද ඇති වෙලා තියෙනවා. ජනාධිපති සමාව ලබා දීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව ශ්‍රේෂ්ඨ අධිකරණයේ දැන්ට නඩු කීපයකම කටයුතු කරා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට වන්දි ගෙවන්නත් නියම කරා. ඒ පාඩම් ඉගෙන ගන්නේ නැතුව අද මේව සිද්ධ වෙනවා. අන්න එවැනි අවස්ථාවක තමයි මාවේ සේනාධිරාජා මැතිතුමා වැනි යුක්තිය පසඳලීම පිළිබඳව උනන්දු වෙච්ච හැම වෙලාවෙම සාධාරණ යුක්තිය ජාති ආගම් ભેදයක් නැතුව ඉටු විය යුතු නායකයන්ගේ ඉටු විය යුතු බව ප්‍රකාශ කරපු ඒ වගේම කියන වචනය එලෙසම හසුරුවපු ඒ අනුව ජීවත් වෙච්ච නායකයන් වැදගත්කම්. එදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති සමාව අයුතු විදිහට පාවිච්චි කරනකොට ඒකට විරුද්ධ වෙච්ච නායකයෝ අද ඒ විදිහටම ඒ ජනාධිපති සමාව දීමේ බලය පාවිච්චි කිරීම අතිශයින් කනගාටුදායකයි. ඒ නිසා මාවේ සේනාධිරාජා මැතිතුමා වැනි යුක්තිය වෙනුවෙන් පෙනී සිටිපු නායකයන් තව තව බිහි වේවා කියලා පතමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.